ආදරණීය සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද ඉතින් බදාදා අද උදේම මායි පුතයි ඉස්කෝලටත් ගිහින් පොලටත් ගිහින් තමයි ඔය ආවේ. ඊට පස්සේ කිටිටත් බඩගිනි වෙලා මල්ලි බත් කාලා නිදාගත්තා. ඔය ඉතින් මගේ බත් එක මමත් හොඳට බත් ටිකක් බෙදාගෙන කෑවා. ඉතින් අද පොළ වුණාට වැඩිය මට මොනවත් ගන්න බැරි වුණා. ඉතින් ටිකයි තමයි මට ගන්න පුළුවන් වුණේ. මොකද මට මේ අතේ අමාරුවක් හැදිලා බෙහෙත් ගේන්නත් එක්ක තමයි ගියේ. නැතත් අද වැඩිය පොලේ මොකවත් තිබුණේ නැහැ. ඉතින් ওই කීයට ආව වුණත් උදේට ඉස්කෝලේට ගියාම ඉතින් ඇවිල්ලා සෝදන්න කරන්න ගොඩක් බඩු තියෙනවා. ඉතින් අද මගේ කුළු බඩු බෝතල් ටිකත් මම ওই විදිහට හොද ගන්නවා. ඒවා ඉවර වෙලා හින්දා ඒව අලුතින් පුරව ගන්න ඕන හින්දා. අද ඉතින් අපිට නම් ගොඩාක් අවසර දවසක්. ඉතින් ඒ වුණත් මේ වෙලාවෙද්දි රෙදි ටික නම් වේල ගන්න පුළුවන්. ඒ වුණාට එළියේ හුළඟයි අවුව ගොඩාක් සැරයට තිබුණා. ඉතින් ඒකින්ද මම වේලිච්ච රෙදි ටිකක් ගෙට අරගෙන මගේ ඉතින් හොදගත්ත රෙදි ටික ඔය වනා ගන්නවා. එක තප්පරයටම ඉතින් වේලෙනවා මේ තියෙන අවසරට. රෙදි මිරිකන්න ඕනෙත් නෑ. ඒ තරම් ඉක්මනට රෙදි ටික වේලෙනවා. මම හිතනවා බබාලා ඉන්න හැම ගෙදරකම මේ වගේ තමයි. මොකද රෙදි ඉතින් කඳු ගඩන් එක දවසින් දවස හේදුවත් මට නම් ඇත්තටම මේ වගේ තමයි ඉතින්. තව 3-4 දෙනා ඉන්න ගෙවල් වල කියන්නේ ඉතින් මම දන්නේ නෑ. අපේ ගෙදර නම් එහෙම තමයි. උදේට ඉතින් කොච්චර වැඩ තිබුණත් මේ රෙදි ටික හොද ගන්න, වේල ගන්න, කුස්සියේ වැඩ ටික ඉවරුනේ නැත්තම් ඉතින් ගෙදර වැඩ කොච්චර කරත් ඉවරයක් නෑ. ඉතින් මොකද වැඩ ගොඩ ගැහිලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මං වගේ චූටි බබිකුත් බලාගෙන ගෙදර ඉන්න කෙනෙක් නම් ඉතින් මේ දේවල් අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද එහෙම තමයි ඉතින්. අක්කිගේ ඉස්කෝලේ වැඩවලට යනවා. ඊට පස්සේ පොලේ යන්නේ පුතයි මමයි. ඊට පස්සේ ඉතින් ওই විදිහට තියෙන්නේ රෙදි වෙන් කරලා නමා ගන්න එක තමයි. ඉතින් ඒකත් ලොකු වැඩක්. මොකද ගෙදර මම හිතන්නේ ගොඩක්ම හැඩි වෙන්නේ රෙදි වලට තමයි ගොඩක්ම හැඩි වෙන්නේ. රෙදි හින්දා ඉතින් රෙදි මම වුණත් ওই පුටුවක් උඩින් තමයි තියාගන්නේ. ඉතින් ඒකින්ද මම මේ රෙදි පුටුව නමා ගන්න ඕනි. නමා ගන්න බැරි වෙච්ච දවසට ඉතින් කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මට සමහර දවස් තියෙනවා ඉතින් ඒ වගේ එන. ඉතින් අද මම ඒකින්ද වේලසනම මේ වැඩ ටික කරගත්තා. මේ ඉතින් මම සෝදගෙන වේලගත්ත භාජන වලට මිරිස් කුඩු 3 ටික පුරවගත්තා. ඔන්න මම අද ඔයාලට ගෙනාවේ මං කෝපි බැද ගන්න විදිය. ඉතින් මම මේ බදින කෝපි ටිකට කොත්තමල්ලි ටිකක්, ඊට පස්සේ මේ වේලපු යකිනාරං කොළ 2-3ක්, ඊට පස්සේ කුරුඳු පොත්තක්, එනසාල් දෙකකුයි කරාඹු නැටි දෙකකුත් දාලා තමයි මේ විදියට මේක බැද ගන්න. ඉතින් මේ බැදලා කුඩු කරගත්තා. මාරම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඉඟුරු කෑල්ලකුත් දාන්න අනිවාර්යෙන්ම. ඉතින් හෙම්බිරිසාවට එහෙම ගොඩාක් හොඳයි. ඉතින් ඔන්න මම හදාගත්ත කෝපි එක තමයි අද හවසට අපි බොන්නේ වඩේ කාලා. ඉතින් මේ මම රෑට උයාගත්තේ අද ඇඹරැල්ල උයලා පරිප්පු උයාගත්තා. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් තවත් දවසක හමු වෙමු.